දරුවෙක් නොමැතිකම කියන්නේ ඒක කාන්තාවකගේ අවාසනාවක්. එහෙම නැත්නම් ඇයගේ වරදක්. ගොඩාක් අධිකව රුධිරය පිට වෙනවනම් ඒක හොඳ දෙයක් නෙමෙයි. බර වැඩි වීම මහත අනිවාර්යයෙන්ම මේකට බලපානවා. ශාරීරික දුර්වලතාවයන් තියෙන කාන්තාවක් නම් ඇයට මොන වගේ බලපෑමක් වේද දරුපිල සඳ ගැනීමක් වේද? හිමොග්ලොබින් අඩුකම විශේෂයෙන්ම ගැහැණු කෙනෙකුට ගැහැණු දරුවෙකුට වෙන්න පුළුවන් ලොකුම දෙයක්. සමහරු ඉන්නවා සති ගණන් සති දෙක තුන එක දිගට පීරියඩ්ස් හැදෙනවා. ඒ ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා මැසෙන්ජර් ක්‍රමයෙන් හෝ WhatsApp මාර්ගෙන් ඔබේ තියෙන ගැටලු අපත් සමග බෙදා හදාගන්න. ආයුබෝවන් සුබ දවසක්. දරුවෙක් නොමැතිකම කියන්නේ ඒක කාන්තාවකගේ අවාසනාවක්ද? එහෙම නැත්නම් ඇයගේ වරදක්ද? දරු සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන්ම වෙන් වූ දිවයිනේ විශිෂ්ටතම වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත වූ එවැගේම අතිනවීන වෛද්‍ය තාක්ෂණයෙන් යුත් අංගෝපාංගවලින් සම්පූර්ණ වූ රෝහල් පහසුකම් තිබෙන මේ මීකමුව නවලෝක රෝහලේ සාපල්‍යතා හා IVF ඒකකයේ බාර ප්‍රධාන වෛද්‍ය අනෝමා ලියනකේ මහත්මිය මාත් සමගින් සුපුරුදු පරිදි කතා බහක යෙදෙන්නට ඇවිත් ඉන්නවා. ඉතින් ඔබතුමියව බොහොම ගෞරවයෙන් සහ ආදරයෙන් පිළිගන්නවා. අද දවසේදීත් අපි සූදානම් ඉන්නවා මේ මද්දසරුභාවය පිළිබඳව තියෙන මේ දුර්මතයන් දුරලා ඔබට අවශ්‍ය කරන ඒ සියලු වෛද්‍ය තොරතුරු ඒ වගේම ප්‍රතිකාර ක්‍රමවේදයන් පිළිබඳව ඔබව දැනුවත් කරලා නිරෝගී දරු සම්පත්තියක් ලබා ගැනීම සඳහා ඔබ කළ යුතු කරුණු කාරණා මොනවද කියන එක පිළිබඳව කතා බහක යෙදෙන්නට. ඉතින් අනුම වෛද්‍යතුමිය අද දවසේදී අපිට ලැබිලා තියෙනවා මෙසෙන්ජර් WhatsApp පණිවිඩ හැමදාමත් අපිට ලැබෙනවා වගේ. ඉතින් මේ ලැබිලා තියෙන පණිවිඩ ඔස්සේ මට හිතුණා අපි අද මාතෘකාව කරගත්තොත් හොඳයි කියලා. මේ අපි විවාහ වෙන්න කලින් ඉඳන් කොයි වගේ සූදානමක් තියෙන්න ඕනේද? මේ දරුවන් ලැබීමට නැත්නම් දරු ප්‍රසූතියකට සූදානම් වෙන්න කලින් අපි දරුවන් ලබන්න වාසනාවන්ත වෙන්න බෑ. ඉතින් දරුවන් ලබන්න වාසනාවන්ත වෙන්න නම් ඔබගේ සමහර විට ශරීර සෞඛ්‍ය පිළිබඳවත් වැඩිපුර අවධානය යොමු කරන්න වෙනවා. ඉතින් විවාහයට පෙර තියෙනා වූ සෞඛ්‍යමය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ තියෙනා වූ සමහර දුර්වලතාවයන් ඔබ නොදන්නවා වෙන්න පුළුවන්. ඉතින් අද දවසේදී කතා බහ කරන්න සූදානම් වෙන්නේ ඔබ විවාහයට පෙර කොහොමද මේ සඳහා සූදානම් වෙන්න ඕන කියන එක පිළිබඳව. ඉතින් මම මුලින්ම හැරෙන්න සූදානම් වෙන්නේ මැසෙන්ජර් පණිවිඩයක් වෙතට. මම පොඩි කාලේ ඉඳන්ම ශාරීරිකව ටිකක් දුර්වල කෙනෙක්. මගේ සිරුරේ පවතින මේ පෝෂණ මට්ටම සහ දුර්වලතාවයන් නිසා දරුවෙක් පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්න පුළුවන්ද? ප්‍රතිකාර මගින් ලැබෙන දරුවන්ගේ නිරෝගීභාවය ගැන සමාජයේ තියෙන කතා නිසා මගේ හිතේ පොඩි කුතුහලයක් තියෙනවා කියලා තමයි අය පෙන්වා දීලා තියෙන්නේ. ඉතින් මේත් සමගම මට හිතුණා ඔබතුමියගෙන් පළවෙනි පැනය වෙත යොමු වෙන්න. දැන් විවාහ වෙන්න කලින් මේ වගේ රෝගී තත්ත්වයක් හඳුනා ගත්තොත් අපිට කොහොමද මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්? එහෙම ප්‍රතිකාර වර්ග තියෙනවද? මෙහෙම ප්‍රතිකාර ක්‍රම තියෙනවද කියන එකට උත්තරයක් දෙන්න කලින් මොකද්ද රෝගී තත්ත්ව කියලා ගත්තොත් අපිට පළවෙනියෙන්ම කියන්න ඕනේ විශේෂයෙන්ම ගෑනු ළමයෙක් වුණාම මාස සුද්ධ වීම පටන් ගන්න. ඒක අපි කියනවා මල්වර වෙනවා කියලා. ඒ වගේ ඒක හැම මාසිකම දවස් 28කට සැරයක් ප්ලස් මයිනස් දවස් 5 මෙහෙට වෙන්න පුළුවන්. හැම මාසිකම ඒ සුද්ධ වීම හරි පිළිවෙලට අඩු වැඩි නොමැති විදිහට, ඒ කියන්නේ ගොඩාක් අධිකව රුධිරය පිට වෙනවනම් ඒක හොඳ දෙයක් නෙමෙයි. එහෙමත් නැත්නම් ගොඩක් අඩු ප්‍රමාණයක් සාමාන්‍යයෙන් 0.2-3කට සීමා වෙනවනම් ඒකත් හොඳ දෙයක් නෙමෙයි. එතකොට ඒ වගේ දේවල් විවාහයට කලින් උනත් ඇත්තටම ගෑනු ළමෙක් වුණාම ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. එහෙම දේවල් තියෙනවා නම් අපේ ආයතනයට ඇවිල්ලා නවලෝක මීගමුව රෝහලේ ෆර්ටිලිටි සෙන්ටර් එකේ IVF සෙන්ටර් එකේ ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ට පෙන්නලා ඒවට ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා තව එකක් ඇහුවා. එතකොට විවාහයට කලින්නේ ඔය ඊට පස්සේ කොහොමද තව දේවල් තියෙනවද කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඇත්තටම අපි විවාහය ලං වෙද්දි තමයි යනු ළමෙක් ගොඩක් වෙලාවට ෆිගර් එක ගැන හිතන්න පටන් ගන්නෙ. ඉතින් වෙඩින් එක දවසට ලස්සනට ඉන්න. ඉතින් ඒකත් එක්ක තමයි එයා බලන්නේ. ස්ථූලතාවය.
ඒ කියන්නේ බර වැඩි වීම මහත අනිවාර්යයෙන්ම මේකට බලපානවා. ඉතින් ඒක නිසා අපි ඒක ගැනත් විවාහයට කලින් මේ ගැන අවධානය යොමු කරන්න පුළුවන් අපිට. ඉතින් ඒ දේවල් නම් ඔබම අවධානය යොමු කරගෙන කරන්න පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය නම් ඒවටත් වෛද්‍ය ප්‍රතිකාර තියෙනවා. ඒ වෙනුවට යොමු වෙලා ඒකට හොඳ සූදානමකින් ඔබට මුණ දෙන්න පුළුවන් ඒක. වෛද්‍යතුමනි මං හිතන්නේ දැන් කාන්තාවන්ටනේ මේ ගොඩක්ම ගැටලු එන්නේ. මෙන්න මේ විදියට දැන් විවාහ වෙන්න කලින් ඉඳලම දරුවෙක් හදන්න ප්ලෑන් කරන කපල්ස් ඉන්නවා. ඉතින් එතකොට එයාලට අනිවාර්යයෙන්ම මේ අපි කතා බහ කරන දේවල් වැදගත්. මේ වෙලාවේ කාන්තාවක් මේ පණිවිඩ දිහා අහගෙන ඉන්නවා නම් එයාලට තියෙන ලොකුම ගැටලුවක් තමයි මේ අර ඔසප් චක්‍රයේ ක්‍රමානුකූලව නොවෙන එක. නැත්නම් අපි කියනවා මේ පීරියඩ් සයිකල් එක හරියට වෙන්නේ නැති වුණාම. ඉතින් ඒ වගේ දේවල් නිසා ගොඩක් කනස්සල්ලටපත් වුණු කාන්තාවන් ඉන්නවා. ඉතින් එතකොට මට දරුවෙක් බලා ගන්න නැත්නම් මේ දරුවෙක්ගේ මූණ බලන්න බැරි වෙයිද? මට ඒ සිහිනේ සැබෑ කරගන්න බැරි වෙයිද වගේ මව් පදවිය, උතුම් මව් පදවිය ලබන්න ඇයට හැකියාවක් නොලැබෙයිද කියන ගැටලු තියෙන්න පුළුවන්. ඉතින් එහෙම බාධාවක් නොවෙන්න මේ පීරියඩ් සයිකල් එකේ ගැටලුවකින් කිසිදු බාධාවක් නොවෙන්න නම් අපිට මොන වගේ දේවල් කරන්න පුළුවන්ද ඒක පාලනය කිරීම සඳහා? ඔව්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ විවාහයට පෙර ඉඳලම ගැහෙන දරුවෙක් වුණාම ඒක ගැන අවධානයෙන් සිටින්න ඕනේ. විවාහයට පස්සෙත් ඒක ගැන ගැටලුවක් තියෙනවා නම් සමහරු කියනවානේ ඕක කසාද බැඳෙන් පස්සේ හරියනවා කියන උත්තරේ දෙන අය ඉන්නවා. හැබැයි මම නම් කියන්නේ ඊට කලින් අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බෙලා ඒකට ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. දෙවෙනි එක විවාහයෙන් පස්සෙත් ඒ දේ විදිහටම තියෙනවා නම් ඔබ ඊට කලින් ඒකට ප්‍රතිකාර ලබා ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරු හම්බ වෙන්න මෙහෙම ඔබට මාසික සුද්ධ වීම හැදෙන්නේ නැහැ කියලා බබාලා හදන්න බැරි කමක් නැහැ. මොකද මගේ අත්දැකීමෙන් මම දන්න නර්ස්ලා මම දන්න පෞද්ගලිකව මම දන්න හඳුන්න නර්ස්ලා ඉන්නවා. ගොඩාක් කාලයකට බෙහෙත් ගත්තොත් විතරයි යාළුවට පීරියඩ්ස් හැදෙන්නේ. එහෙම ඉඳලා කසාද බැඳා ඒකෙන් පස්සෙත් අද මේ වෙද්දි ඒ හෙදිය ට්වින්ස්ලා දරු දෙදෙනෙක් IVF මාර්ගයෙන් එයා පිළිසිඳ ගැනීමක් වෙලා තියෙනවා. තාම බබලා හම්බුනේ නැහැ. ඉතින් ඒක ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. මාස සුද්ධ වීම පෙර හෝ පසු උනේ නැහැ කියලා දරුවෙක් හැදෙන්නේ නැති වෙන්න විදිහක් නැහැ. ඒවට ක්‍රම තියෙනවා. පීරියඩ්ස් හැදෙන්න අපි බෙහෙත් දෙනවා. ඒ දීලා ඊට පස්සේ තමයි අපි IVF වලට යන්නේ. ඒ ට්‍රීට්මන්ට් වලට යන්නේ. එතකොට ඒක ගැන කිසිම ගැටලුවක් කරගන්න එපා. වහාම මීකමුව නවලෝක රෝහලේ IVF fertility center එකට. හොඳයි. ඉතින් ඔබ දන්නවා අනිවාර්යයෙන්ම මීගමුව නවලෝක රෝහලට එන්න කියන්නේ ඇයි කියලා වෛද්‍යතුමිය සඳහන් කළා වගේම උසස් වෛද්‍ය තාක්ෂණික ක්‍රමවේදයන් තුලින් සහ විශේෂඥ වෛද්‍යවරුන් ඔස්සේ තමයි ඔබට මේ නිරෝගී දරුවෙකු පිළිසිඳ ගැනීම දක්වාම ඔවුන් සූදානම් ඔබේ සිහිනේ සැබෑ කරලා දෙන්න. ඉතින් ශාරීරික දුර්වලතාවයන් තියෙන කාන්තාවක් නම් ඇයට මොන වගේ බලපෑමක් වේද දරු පිළිසිඳ ගැනීමක් වෙද්දී? ශාරීරික දුබලතාවයක් ඒකෙන් අදහස් වෙන්නේ කුමක්ද කියන එක ලොකු පරාසයක්. ඒ කුමන තත්ත්වයේ වුණත් ශාරීරික දුබලතාවයක් කියලා මම හිතන්නේ මෙයා සඳහන් කරන්න ඇත්තේ ඇත්තටම සමහර වෙලාවට හිමොග්ලොබින් අඩුකම විශේෂයෙන්ම ගැහණු කෙනෙකුට ගැහණු දරුවෙකුට වෙන්න පුළුවන් ලොකුම දෙයක්. ඒකට හේතුව තමයි අර මම මුලින් කිව්වා වගේ රුධිර වහනය අධික රුධිර වහනයක්. අපිට සාමාන්‍යයෙන් අපි කියන්නේ හැදිච්ච දවසේ ඉඳන් දවස් 3ක් 4ක් තමයි සාමාන්‍ය රුධිර වහනයක් වෙන්නේ. ඒකත් ගොඩාක් ලොකුවට වහනය වීමක් වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහට දවසට ප්‍රමාණයකට දවස් 3ක් 4ක් ඇතුළත ඒකේ හැමම අඩු වෙලා යනවා. හැබැයි ඒ අතරතුර සමහරු ඉන්නවා සති ගණන් සති 2 3 එක දිගට පීරියඩ්ස් හැදෙනවා. ඒ කියන්නේ රුධිර වහනය වෙනවා. එහෙම වෙද්දි එයාට ඇත්තටම හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා. අන්නේ ඒ වගේ කෙනෙකුට තමයි මම කිව්වේ අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්නම ඕනේ. එහෙම නැතුව ඔය ෆාමසි වල තියෙන එක බෙහෙත් ಜಾති පාවිච්චි කරන්න ඒ දේවල් වලට යන්න එපා. මොකද
ඒක ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක නිසා වහාම විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙන්නේ ඔය කියන මොන දුබලතාවයද කියන එකට හරියට අපි ඒක අඳුනගෙන අපිට ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන්. හොඳයි වෛද්‍යතුමිය මේ තවත් මට හිතුණා මැසෙන්ජර් පණිවිඩයක් දිහාවට හැරෙන්න. මම තාම බැඳලා නම් නෑ ડોක්ටර්. හැබැයි මට පීරියඩ්ස් වෙන්නේ නෑ කාලෙකින්. හේතුව හොයලා බැලුවම ෆයිබ්‍රොයිඩ් තත්ත්වයක් තියෙනවා කියලා හොයාගත්තා. ලබන අවුරුද්දේ මම බඳින්නත් ඉන්නේ මේක මට දරුවෝ හදන්න ප්‍රශ්නයක් වෙයිද? මේ ගැන මං හුඟක් බයෙන් ඉන්නේ. මම හිතන්නේ අපි කලින් සඳහන් කරපු කරුණුත් එක්කම ගැලපෙන ප්‍රශ්නයක් වෛද්‍යතුමිය. ඇත්තටම මේ කියන తත්වය මේ රෝගී තත්වයක්ද නැත්නම් මේක දරුවෙකු පිළිසිඳ ගැනීම සඳහා ගැටලු ඇති වෙන තත්වයක්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම ෆයිබ්‍රොයිඩ් කියන්නේ ගර්භාෂයේ ඇතිවෙන සංකූලතාවයක්. ඒක අපි කියනවා ගර්භාෂයේ ගෙඩි කියලා. ඒක ගැන කිසිම විදිහකින් බය වෙන්න එපා. ඇත්තටම හොඳයි කසාද බඳින්න කලින් ඒක ගැන ඔයා අවධානය යොමු වෙච්ච එක ගැන. ඒක නිසා මුලින්ම ඇවිල්ලිවරලා විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඕක පොඩි සැත්කමක් මාර්ගෙන් ඕක අයින් කරලා දාන්න පුළුවන්. ඒක ගැන කිසිම දෙයකට බය වෙන්න එපා. ඒ සැත්කමින් පස්සේ ඕක ගැන බය වෙන දෙයක් නෑ. ඊට පස්සේ දරු පිළිසිඳ ගැනීමට කිසිම අවහිරයක් නෑ. අවසාන වශයෙන් මම කැමතියි ඔබතුමියගෙන් දැනගන්න දැන් දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න මවක් වෙන්න පියෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න මේ ආදරණීයන්ට කොහොමද මේ දැන් අපි හොඳින් අවවාද දුන්නනේ. දැන් මේකට අපි පොඩ්ඩක් රෙඩ් ෆ්ලැග්ස් වලිනුත් මතක් කරොත් හොඳයි කියලා හිතනවා. අපි කියනවා රතු නිවේදන වලින් මොනවාද අපිට මතක් කරලා දෙන්න පුළුවන්? අනිවාර්යයෙන්ම ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ මේ කරුණු කියන එකත්. ඒ වගේම වෛද්‍යවරයෙක් හමු වීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබතුමිය දක්වන්නේ කොයි වගේ ප්‍රතිචාරයක්ද? ඔව්. මෙතනදී මම ආපහු මතක් කිරීමක් කරන්න ඕනේ. පිරිමි පාර්ශවයේ ගැහැණු පාර්ශවයේ දෙපාර්ශවයෙන්ම ඔය ගැටලුව තියෙන්න පුළුවන්. ගැටලු එකක් නෙමෙයි දෙදෙනාටම තියෙන්නත් පුළුවන්, එක්කෙනෙකුට තියෙන්නත් පුළුවන්. ඒකෙදි මම මේකයි කිව්වේ ඔය වගේ ඩිම්බ කෝෂවල මොනවා හරි ප්‍රශ්න, ඒ කියන්නේ මාසික සුද්ධ වීමේදී තද වේදනාව, රුධිරයේ ගැලීම වැඩිපුර රුධිර ගැලීමක් තියෙන වෙලාවක ඒ වගේ දේවල් තියෙනවා නම් ගැහැණු අයට, ඒ වගේම පිරිමි අයටත් ඒහා සමානව ගැටලු තියෙනවා. අපි නොදැනුවත්වම ඒගොල්ලෝ දන්නවා ඒක ගැටලුවක් කියලා ඉවරලා. ඒ වගේ අවස්ථාවකදී වහාම විශේෂඥ වෛද්‍යවරයෙක් හමුවන්න. ඒක තමයි මගේ අවවාදය. ඉතින් අද දවසේදීත් අපි වටිනා කියන කරුණු කාරණා බොහෝමයක් කතා කළා. ඉතින් සැබෑ කරගන්න බැරි වුණු ඒ දරු සිහිනය නිසාවෙන් ඔබ තවමත් පීඩා විඳිනවා නම් නැත්නම් සමාජය නිසා වරදකාරී බවක් ඔබට හැඟෙනවා නම් නැත්නම් ඔබ දෙපළටම හැඟෙනවා නම් එහෙමත් නැත්නම් ඒ හැඟෙන ඔබ හෝ ඇය හෝ ඒ ඕනෑම කෙනෙකුට අවස්ථාව තියෙනවා මැසෙන්ජර් ක්‍රමයෙන් හෝ WhatsApp මාර්ගෙන් ඔබේ තියෙන ගැටලු අපත් සමග බෙදා හදා ගන්න. ඒ සඳහා කොහොමද ඔබ සම්බන්ධ වෙන්න ඕනේ කියන එක මම නැවත මතක් කරන්න සූදානම් අදත් 077 759 60.02 හරහා ඔබට පුළුවන් WhatsApp මාර්ගෙන් අපත් සමග ඔබේ තියෙන ගැටලු අපට ඉදිරිපත් කරන්න. ඒ වගේම මේ තිරයේ පෙන්වන වෙබ්සයිට් එකට සම්බන්ධ වීමෙන් ඔබට පුළුවන් තවත් තොරතුරු දැනගන්න. අද දවසේදීත් මාත් සමගින් මේ කතා බහට එකතු වුණු මේ ගමුව නවලෝක රෝහලේ සාපල්‍යතා හා IVF ඒකක භාර ප්‍රධානී වෛද්‍ය අනෝමාලියනගේ වෛද්‍යතුමියනි ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි. නැවතත් මේ වගේම වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් තමයි ඔබතුමියට සමු දෙන්නේ. එසේනම් මේ වගේ වටිනා කතා බහකින් නැවතත් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා. ඔබේ ඒ කිරිකැටි සීනේ සැබෑ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක ඔබට සුබ දවසක්.